සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම හිතුවා අද දවසේ මගේ සරල ජීවිතෙන් කොටසක් ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් මේ අපේ පරිසරය පේන විදිහට තමයි උදේට අදත් වැහිබර පාටක් තියෙනවා. බලමු ඉතින් වහිද නැද්ද නම් දන්නේ නැහැ. ඉතින් යාළුවේ මේ තමයි අපේ මේ ගෙදර අපි නාන ස්ථානය. ස්වාභාවිකව මේ විදිහට සරලව තියෙන එක කොච්චර ලස්සනද. හරි මම දැන් මූණ හොද ගන්න යන්නේ මොකද අද ගොඩක් පරක් වුණා. ඉතින් මම මූණ හොද ගන්නවා. මම පාවිච්චි කරන්නේ ඩොක්ටර් රෂෙල් ෆේස් වොෂ් එක. මේ ෆේස් වොෂ් එක ගොඩක් හොඳයි. මම ඊට කලින් පාවිච්චි කරේ ඒක රෝස් පාට පින්ක් කලර් තිබ්බ ෆේස් වොෂ් එක. මේක බ්ලූ කලර් එක දෙකම හොඳයි. පිම්පල්ස් වලට අවුරුදු පිච්චෙන ගතියට හොඳයි ඇත්තට මේ ෆේස් වොෂ් එක. ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මම මූණ සෝදගෙන ඉවරයි. දැන් මම යනවා ගේ ඇතුළට. ඉතින් මම එහෙමම තේ එකක් හදාගන්න ආවා. චූටි දුව තාම නිදි. එයාව නැගිටවන්නත් ඕනේ. එයාව මොන්ටිසෝරි එක යන්න තියෙනවා. ඉතින් මම එයා නැගිටිනකම් මම උදේ තේ එක හදාගන්න තමයි මේ යන්නේ. ඉතින් ඔයාලත් උදේට කහට එකක් එහෙම බොන කට්ටිය ඉන්නවද? හොඳට ඉඟුරු චුට්ටක් දාලා කහට එකක් බොන එක හරිම රසයි. මම නම් කැමතිම කහට බොන්න ඉඟුරු දාලා. නිකන් කහට බොන්න නම් වැඩි ආසාවක් නැහැ. අපේ බබා නම් තේ කහට බොන්නේ නැහැ. ඉතින් පේනව නේද ඔය මන් දාගන්න ඉඟුරු චූටි හීනියට කපලා තමයි මන් දාගන්නේ. ඇත්තටම හරිම රසයි ඉඟුරුත් එක්ක තේ කහට එකක් බොනකොට. මගේ වතුර එකත් හරි. ඉතින් මම තේ එක හදාගන්න යන්නේ.
ඉතින් මං දැන් තේ එකත් හදාගෙන ආවා අපේ ස්තෝප්පෙන් වාඩි වෙලා. චොක්ලට් බිස්කට් එකකුත් කාලා තේ එක බොන්න තමයි හදන්නේ. ඉතින් මේ මගේ ගෙදර ඉන්න යාළුවෝ දෙන්නට මම බිස්කට් එකක් දැම්මා. එයාලත් කනවා. මගේ බව්වෝ දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නටත් කන්න දාන්න ඕනේ. තාම එයාලට නම් මං කන්න දැම්මේ නැහැ. ඉතින් මං චූටිලූ බලන්න ගියා ඔය අතරේ. එයා හොඳටම නිදි. පව්. කොණ්ඩෙත් කපල නිසා හරිම අමුතුයි අද එයාව මට. මගේ මැනිකා ඉතින් හොඳට නිදි. good morning මයික් තියන්න පුතේ. මැනිකා තිද්ද හරි දැන් අපි ලෑස්ති වෙලා ඉවරයි. දැන් මං එයාව මොන්ටිසෝරි එක්ක යන්න තමයි හදන්නේ. අම්මේ කොන්දේ යවනකොට කැපුවම කොණ්ඩේ ලස්සනයි අය. එවුනාට කොන්ද කතා කරලා ගන්න. සුසන්ගේ කොණ්ඩේ ලස්සනයි. ඉතින් මං දැන් එයාව මොන්ටිසෝරියට දාලා මේ ගෙදරම ගමන් ඉන්නේ. මං ඉතින් බයික් එක පල්ලෙහෙන් දාලා එනවා. මොකද කන්ද උඩට ගන්න මට අමාරුයි. ආයි මං එයාව එක්කගෙන යන්නත් ඕනේ. ඉතින් ඔන්න මං ගෙදරට ආවා. මං ගෙදරට ඇවිල්ලා ඊට ටික වෙලාවකට පස්සේ උදේ කෑම කන්න යඳන්නේ. ඉතින් ඔයාලා මේක දන්නවා ඇති අපේ සිංහල කෑම කියලා ඇවරියා. මං නම් හරි මාසයි වගේ මගේ චූටි දුවත් හරිම ආසයි. හරිම රසයි. ඊට පස්සේ මං මගේ දවසේ අද වියදම් වෙච්ච වියදම් මගේ පොතක ලියන ගමන් ඔයාලටත් තියෙනවද එහෙම දවසේ වියදම් ලියන පොතක්. මං නම් එහෙම බුක් එකක් හදාගෙන ඉන්නේ. මම මේක ගොඩක් කල් ඉඳන් කරන එකක්. දවසේ එදිනෙදා වියදම් මං ඒ පොතේ ලියනවා. මොකද මට ඒවා අමතක වෙන්න පුළුවන් සහ මට ඒ පොතෙන් බලා ගන්න පුළුවන් මාසෙට ගියපු වියදම් කොහොමද වියදම් වුණු විදිය ඉතුරු කරේ කොහොමද ඒවා. මොකද මම ගේ හදන අතරේ ඉන්නේ. තාම මගේ ගෙදර වැඩ කටයුතු භාගයට කරලා තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ දැනට ඉන්නේ මං తాවකාලිකව මගේ නංගිගේ ගෙදර. ඉතින් මේ යාගේ ගෙදර තමයි මම ඉන්නේ. මම තව ටික දවසකින් මගේ ගෙදරට යනවා. ඒ ගෙදරත් මං ගියාම වීඩියෝස් අරන් එන්නම්. ඉතින් මම මේ වියදම් අනිවාර්යෙන්ම මගේ වියදම් පොතේ ලියනවා. ඒක හොඳ පුරුද්දක් කියලා මම හිතනවා. කරලා නැති අය ඉන්නවා නම් ඒක කරන්න පටන් ගන්න. ඒක තමන්ට ගොඩක් වටින දෙයක්. මොකද ඒක කරන එකෙන් ඔයාලට වියදම් මතක්. ඉතින් මං ගිහින් එන්නම්. ආයෙත් දවසක මුණ ගැහෙමු. Thanks for watching.